කෙරුවා වෙන වැඩක් වෙන්නේ නැති පාටයි. කුඹුරා සරගොර ගත්තොත් තමයි හොඳේ. මේ යන්නද? ඔව් අම්මේ. කෑවෙත් නෑනේ. ඔහොම ඉඳන් බා චුට්ටක් කානකම්. ඔහොම ඉඳන් අම්මේ පරක්කු වෙනවා. අනේ මන් දන්නේ. බලපම්මල්ලි ඊයේ හවස බැඳ වතුර ටික බැඳ සුරංගුවට කඩලානේ අම්මපයි ඒකලි අද්දකට වතුර වැදිලා නැහැ. පෝර කැට ටික ඒ විදිහටම තියෙනවා. අම්මපයි මේක හරදරයක් උනානේ. අත්තලා. රහක් වෙනවා. විද්‍යා පෙරේදා ඉඳන් වතුර බඳිනවා අක්කඩ හරස් කරගෙන. ඉතින් අද්දකට වතුර බැඳනහම නවත්තපන්. හෙට වතුර නතර කරනවා කියලා කිව්වේ. කවුද කිව්වේ? අපේ ජලපාලක මලය තමයි කිව්වේ. මම බැලුවේ අයියේ අද වතුර ටික හරවලා උරටවත් ඉන්නේ. ඊට කරන්න දෙන්නේ. ඒක තමයි කරන්න වෙන්නේ බා. ඒක තමයි කරන්නේ. විද්‍යා අතරමර ගියදී මෙතනින් කඩන්නේ යකෝ උඹට මේකට ගියාටද? ඒ යටවල මෙතන කොතනත් එකයි මෙතන එකයි අතන එකයි කියලා වෙනම කතාවක් නෑ. යකෝ නවත්තපන් ඕක නවත්තපන් විජය අයියා නවත්තපන් උඩ තේරෙන්නේ නැද්ද යකෝ නවත්තපන් ඕක අයියා නවත්තපන් යකෝ
පුතේ ඇයි අම්මේ කවදාවත් නැතුව පඳුරු අයින් කරන්නේ? මෙතන කඩ ටිකක්වත් අඩු වෙලා යයිද කියලා බලන්න. ඇයි අම්මේ මොකක් හරි ප්‍රශ්නයක්ද? උඹට ඒවයින් වැඩක් නැහැ. බොයි තින් වැඩක් කරගනි. ගෙදරිලා උමලයි අතෙක්කන් ආවයි කියන්නේ. එහෙමයි. මිනිහාගේ අතට මොන දන්න වෙලා තියෙන්නේ. අත්ත කැඩලා නෑලු තල්මක්ලු තියෙන්නේ. මෙන්න සුතියේ පට දෙන්නාම. මොකා? ඔයින් ගියා මදයි. මගේ මුළු ඇඟම රිදෙනවා. එනිවල් ටිකක්වත් තම්බල ගත්තා නම් කරුණ තැලොන් සෙල්ට හිකුත් දුන්නා. හිටින් මෙනිවල් ටිකක් තම්බලෙන්න. එහෙමයි. කෙල්ල එන්න කලින් වරෙන් ඉක්මනට. අනේ අම්මපා කටනම් තියෙනවා. අම්මේ අම්මේ කෝ අම්මේ තාත්තා ඇයි මට කිව්වේ නැත්තේ? ඇයි ඔබ දොස්තරද? අන්නරේ ඉන්නවා. තාත්තේ ආඩු මොකද? දැන් කොහොමද? ඒ හැටි අමාරුවක් නෑ බෑ පුතේ. පුර හිස්සරි දෙනවා. එන්දරි දෙනවා. යන්තාත් බෙදන්න. එපා පුතේ. ඒ හැටි අමාරුවක් නෑ. වෙදගෙදරින් බෙහෙත් දුන්නා. තාම තියෙන්නේ. තාත්තේ පොලිසියෙන් පාතර ගන්න ඉන්නේ. මම අම්මට කියන්න. උඹට තේරෙන්නේ නෑ පුතේ. ආකෙලේ මෙන්න වැල්වෙට් එක දීපන්. එංගේ අමාරුවක් පොඩ්ඩක් අගේලා යන්න තේ. මම බැලුවේ ග්‍රාම සේවක පොඩ්ඩක් හම්බෙලා එන්න කියලා. මේ විස්තර පොඩ්ඩක් කියන්න එපාය. මේ ඔබ තාත්තා ගැන චුට්ටක් බලහන් ඈ. අසක් ගාලා
තෙල් තමයි ගාන්න තියෙන්නේ. මේ මනුස්සය හොරගන්න ඒව. ගෙදරවත් තියෙනවද ගාන්නකො. තෙල් ටික. හිටියා වාරි මාර්ග ඔෆිසියට කියන්න ඕනේ කිව්වේ. කට්ටියම එකතු කරන්න ඕනේ කිව්වා. එකතු කොල්ලා මේ ප්‍රශ්නේ දාන්න ඕනේ කියලා තමයි කිව්වේ. ආනේ මන් දන්නේ පොලිසියට යනවාද කියලාත් ඇහුවේ. ඕවා කරන්න කොහෙද අපිට වෙලාවක් තියෙන්නේ. මොකක් නැතත් උදේ 10 ග්‍රාම සේක ඔෆිසියට නම් එන්නේ ඒකෝ පන්සලේ. මන් දන්නේ නැහැ ඉතින් උයිද නම් කියලා. හැබැයි යන්න ඕනේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න. විජේ මාමත් එනවා කිව්වද අම්මේ? ඕක ගෙනල්ලා ආවාද කරාට නම් වැඩක් නැහැ. වෙලමයි කකුල පැටලුන්නේ නැත්නම් ඕක අද ස්ත්‍රිතාලේ. අනේ මේ වෙලා තියෙන වින්නහේ මදිවලද? තව කියවන්න නැත්තේ. මාත් එන්නම් අම්මේ. උඹ වෙල මොකක් කරන්නේ? නඩුවේස ගන්න. කොයි ඉස්කෝලේ ගිහලා ඉගෙන ගන්න. ඔය තියෙන විභාගයක් පාස් කරලා කොහොමද රස්සාවට පාන්නේ? උඹටත් උනේ මේක අසෙව ලගින්නද? නරාවලේ. ඔව් මහත්තයෝ. පින්කම් ගෙදරක වැඩියා. මට ආරංචි වෙච්ච සන්තෑසිය. ගාමසේ මහත්තයා. අපි ආසනයක් පිළිගන්න කරපුනේ. අපිට ඉන්නත් නැහැ. ගොවි සංවිධානයේ ඉන්නත් නැහැ. අනිත් මිනිස්සුන්ට ඉන්නත් නැහැ. මේ කෙට්ටලා ඉතුරු කරන්න බෑනේ. ඒකට විදිහේ මේක අපි දීපු වෙලාවට ඒ විදිහට කරන්න නැත්තම් මම මේක වහලා දානවා. පත යන්නේ කුණුවලට යන වතුර ඩිංගි විතරයිනේ මහත්තයෝ. විජේ දන්නවද? අපි අපේ අරමුණ දෙපාර්තමේන්තු විතරම මේ හැම වතුර බිඳුවක්ම ප්‍රයෝජන අරගන්න. විජේ ඔහොම කියනවා. අපරාධනේ විනාශ කියනවා. අපේ මහත්තයා හරි. විජේ හැමදාම අතේ පය හයිය පෙන්නුවාට හැම ප්‍රශ්නයක්ම එහෙම විසඳ ගන්න බෑනේ. නැවත ආයේ මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න බෑ. ඒ මහත්තයා කෙත්තනායකට උපදෙස් දෙන්නකෝ. පහල ඉඳලා අතුරවත් ගන්න කුඹුරු වලට. ඒතකොට විජේට දෙන්න විජේ පය ගන්න විතරයි. හරි? ඊට පස්සේ යා පොඩි ප්‍රමාණයක් ඉතුරුනොත් අන්න විජේට අවස්ථාව දෙන්න. නැත්තම් මේක ඉවර කරන්න බෑ. හරිද විජේ? එහෙමයි සර්. සිත සතුටු